Hello guys, අද අපි බලන්න යන්නේ Tomology Game Season 1 Episode 2. මට තේරෙනවා ඔයාලට කතාව පොඩ්ඩක් අපැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි මේක සුපිරිම කතාවක්. පොඩ්ඩක් ඉවසලා මේ කතාව බලන්න. ඔයාලට ඇත්තටම මේක හරි guys වැඩි කතාවක් නැතුව අපි එපිසෝඩ් එකට යමු. මේ කතාවේ නම් ගොඩක්ම ඩීටේල්ස් දීලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලලම හොයාගන්න කියලා තමයි මම නම් සජෙස්ට් කරන්නේ ඔයගොල්ලන්ට. හරි guys, අද අපි වීඩියෝ එකට යමු. අද අපි බලන්න යන්නේ Tomology Game Season 1 Episode 2. මොකද ශීපේ වල සවරාගේ ක්‍රෂ් එකක් තිබ්බනේ. එයාගේ අඬවැය පාඩක දැනගන්න ඕන කමක් නැද්ද? මොකද ටෙන්ජි වඩත් එහෙම ඕන කමක් නැද්ද? කට ඇරලා අහන්න මම උත්තර දෙන්න. හෝ කට ඇරලා කිව්වොත් ඔයාගේ ණය ඩබල් වෙනවා කියලා ඔයගොල්ලෝ හිතන් ඉන්නවද? මෙතනින් එක්කෙනෙක් කවුරු හරි යූටෝරිට ඔක්කොම ණය යන්න ඕන කියලා හිතනවා. හැබැයි ඒක දැන් වෙන්නේ නැහැ. මොකෝ වැඩිපුරම දැන් ණය තියෙන්නේ කතා කරපු මට. ණය කාටද ගොඩක් තියෙන්නේ? ඒගොල්ලන්ට තමයි ඔක්කොම යනවා කියලා ඔයගොල්ලෝ හිතන් ඉන්න ඕනේ. හැබැයි එහෙම නෙමෙයි. මගේ පේපර් නම් තිබ්බේ ණය කාටද අඩුවෙන්ම තියෙන්නේ ඒගොල්ලන්ට තමයි ඔක්කොම ණය යන්නේ කියලා. මේ බොරු ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් කියලා ඔෆිසර් කියනවා. අනිත් ඔෆිසර් කියනවා නෑ ඒක වෙන්නේ නෑ. හරි ඔයාම ද්‍රෝහිය කියලා හිතාගන්නකෝ. ඔයා යූටරේට තමයි ඔක්කොම ණය යන්න ඕනේ කියලා හිතුවේ. හැබැයි දැන් ඔයාට තමයි ඔක්කොම ණය එනවා කියලා හිතද්දි කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් yes තමයි select කරන්නේ. ඒගොල්ලෝ out නොවි ඉන්නේ. ඒගොල්ලෝ yes තමයි select කරන්නේ කොහොමත්. guys මම විහිළුවක් කරේ ඕගොල්ලෝ ඔක්කොම ගැන මට පට්ට විශ්වාසයක් තියෙනවා. යූටරේ අන්තිමට අහපු ප්‍රශ්නේ අපි පස් දෙනාම අන්තිම වෙනකන් යාළුවෙක් විදිහට ඉන්න පුළුවන්ද කියලා. ඒකට අනිවාර්යෙන් yes නේ එන්න එපේ. හීරෝ කියනවා යුයිචි කඩගාරි කැරක්ටර් එක නම් ඉන්ට්‍රස්ටිං කියලා මේ ඔෆිසර්ස්ලා කතා වෙනවා. කූකුරේ හරි උත්තරේ පෙන්නලා දෙන්න. හැමෝම බය වෙලා ඉන්නවා. හැබැයි මේක yes එකට දැන් කොයින් එක යනවා. ඕගොල්ලෝ දින්න කියලා දැන් මොනබෝ කියනවා. දැන් ඕගොල්ලෝ ඔක්කොම ලක්ෂ 4ක් අඩු වෙලා ඇති ණයෙන්. ගේම් එක මේගොල්ලෝ දින්නට මේගොල්ලෝගේ අතරේ දැන් සැකයක් ඇති වෙලා තියෙනවා. කවුද කාටද ද්‍රෝහි වෙලා තියෙන්නේ කියලා දැන් හැමෝම හිතන්න ගනන් ඇති. ඔෆිසර් කියනවා හීරෝත් හිතනවා. දැන් ඔයගොල්ලෝ ඔක්කොම කොච්චර ණයක් තියනවද කියලා අපේ හීරෝ අහද්දි ඔක්කොම කියනවා අපේ ලක්ෂ 4ක් අඩු වෙලා දැන් අපේ ඔක්කොම 3.6 මිලියන් ණයක් තියෙනවා. ඔයාලට සැකයි නම් මම මගේ එක පෙන්නන්නම් කියලා ටෙන්ජි කියනවා. නෑ ඕන්නේ නෑ මට ඔයාලට විශ්වාසයි කියලා හීරෝ කියනවා. යුයිචි දැන් ඔයාගා ගොඩක් ණය ඇති කියලා අනිත් අය අහද්දි නෑ නෑ නෝ එකට ගියපු ඉඳන් මට භාගේ වුණා. දැන් ආයේ ලක්ෂ 4ක් අඩු වුණාට පස්සේ දැන් මටත් තියෙන්නේ 3.6 මිලියන් ණයක් තමයි. දැන් ඊළඟ ගේම් එකට යන්න මොනබෝ හැමෝටම එන්න කියනවා. හැබැයි අපේ හීරෝ කියනවා මගේ ෂූලේස් එක ගැලවිලා තියෙන්නේ ඒක මන් දාගෙන එන්නම් කියලා. ඔයා වෙන උන්න අපිට ඉන්න බෑ. ඔයා ඒක ගැඩ ගහගෙන එන්න කියලා මොනබෝ කියලා අනිත් අය එක්කන් යනවා. මගේ කාඩ් එක නම් දාලා තිබ්බේ භාගයක් අඩු වෙනවා කියලා. අනිත් කාඩ් වල මොනවද තිබ්බේ කියලා හොයාගත්තොත් තමයි කවුද ද්‍රෝහිය කියලා මට හොයාගන්න පුළුවන් වෙන්නේ. මං අනිත් කාඩ් ටික බැලුවා නම් හරි කියලා අපේ හීරෝ හිතනවා. එහෙම කියලා හීරෝ කාඩ් ටික ඔක්කොම ගත්තම ඒකේ අකුරු ටික ඔක්කොම මැකිලා යනවා. මේකට ස්පෙෂල් ලින්ක් පාවිච්චි කරලා තියෙන හින්දා අකුරු ටික මැකිලා ගිහිල්ලා ඇති. මේකෙන් නම් එයාට ඇත්ත ද්‍රෝහිය හොයාගන්න බැරි වෙයි. සවරාගේ එතනට ඇවිල්ලා හීරෝත් එක්ක කතා කරනවා. UH මට හිතනවා අපේ සෙට් එකේ කවුරු හරි ද්‍රෝහියෙක් ඉන්නවා කියලා මට දැනෙනවා. ඔයාට කාගෙන හරි සැකක් තියෙනවද කියලා දැන් සවරාගේ හීරෝගෙන් අහනවා. ඇත්තම කියන්න ඕන නම් මට සැකයක් තිබ්බේ ඔයා ගැන තමයි. මොනවා? ඒකට හේතුවක් තියෙනවා. අපේ 20 මිලියන් ණය කවුද ගත්තේ කියලා හොයාගන්න ගියාම ඔයා ඒක ස්කිප් කරන්න කිව්වා. ඒකින් තමයි මට ඔයා ගැන සැකයක් ආවේ. UH මට සමාව වෙන්න ට්‍රිප් එකේ සල්ලි ටික ඔයා තමයි හොරකම් කරේ ඇති කියලා මං හිතලා ඒක අපි ස්කිප් කරමු කියලා මං කිව්වා. ඕ පන්තියේ දුප්පත්ම ළමයා මං කියලා හිතලානේ ඔයා මං සල්ලි ඔක්කොම අරන් ඇති කියලා හිතලා තියෙන්නේ. අම්මා තාත්තා නැති ළමයා කියලා ඔයා මට අනුකම්පා බලලා නේද මේක මට කරේ. හරි අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා දැන් හීරෝ අහනවා. නෑ ඒකට නෙමෙයි මං ඔයාලට කැමතියි කියලා සවරාගේ දැන් හීරෝට කියනවා. හීරෝ එක අහලා ෂොක් වෙනවා. ඔයාගේ නගේ කියලා තමයි මං ඒක ගෙවන්න මං උදව් කරන්න ඕනේ කියලා මං හිතුවේ. ඒකයි මං මේක ස්කිප් කරලා ඔයත් එක්ක මේ සෙල්ලමට ආවේ. මගේ ණය 3.6 මිලියන් නෙමෙයි 7.6 මිලියන්. මම අතරමැද කතා කරපු හින්දා මගේ ණය වැඩි වුණා. හැබැයි මං ඒක කාටවත් කිව්වේ නෑ. මේක සවරාගේ ස්ට්‍රැටජි එකක් කියලා දැන් හීරෝට තේරෙනවා. දැන් සවරාගේ හීරෝ විශ්වාසයි කියලා කියනවා. හීරෝත් කියනවා මටත් ඔයා විශ්වාසයි කියලා. සල්ලි ප්‍රශ්න ආව නම් හීරෝ පට්ට විදිහට මේක සුපිරියට විසඳනවා. හැබැයි මේක ඒ වගේ ගේම් එකක් නෙමෙයි. ද්‍රෝහියා අපේ අතරම තියෙන හින්දා මේ ගේම් එක මම පට්ට අමාරු ගේමක් තමයි මේ හීරෝට. දැන් මේගොල්ලෝ ඔක්කොම රූෆ් টොප් එකට යනවා. දැන් එතන මානවබොත් එනවා. මම දැන් නිකන් මානවබෝ නෙමෙයි මම ප්‍රොෆෙසර් මානවබෝ කියලා මානවබෝ ඉන්ට්‍රොඩියුස් වෙනවා. පරිස්සමෙන් මේ ගේම් එක ප්ලේ කරන්න. දෙයියෝ උඩ ඉඳලා ඕගොල්ලෝ බලාගෙන ඇති කියලා මොනබෝ කියනවා. සොඩකෝ ගේම් එක වගේ තමයි මේක ඕගොල්ලන්ට පොයින්ට්ස් එන්න ඕගොල්ලෝ ඉස්සරහට මූව් වෙන්නයි තියෙන්නේ. මේකේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් බලාගෙන ඉන්න කියලා මොනබෝ පෙන්නනවා. ඕගොල්ලන්ට දීලා තියෙන බොක්ස් එක ඇතුළට ඇවිල්ලා යාළුවෝ ගැන මොකක් හරි නෙගටිව් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. යූටෝරි ඩ්‍රෙස් එක ඇතුලේ මොකුත් දාලා නැහැ. ෂීබේගේ කොණ්ඩේ විග් එකක්. ශීරයාෂි රවුඩි කෙල්ලෙක්. හීරෝ පට්ට රිච් මේ වගේ ඕන දෙයක් ඔයාලට ලියන්න පුළුවන්. මේවා කියවලා උඩ ඉන්න දෙයියෝ ඕගොල්ලන්ට පොයින්ට්ස් දෙයි. ඒ අනුව ඔයා ඉස්සරහට යන්න ඕනේ. පළවෙනියටම මේක ඉවර කරන්න කෙනාට අනිත් අයගේ ඔක්කොම ණය ටික යාට යනවා. දින ණයට බෝනස් 4 මිලියන් ඕගොල්ලන්ට ගෙදරට උනත් ඒගොල්ලන්ට ගිහිල්ලා එන්න පුළුවන්. හරි එහෙනම් ගේම් එක අපි පටන් ගමු. ඕගොල්ලෝගේ යාළුවෝ ගැන ඕගොල්ලෝ වැරදියට මොකක් හරි ලියන්න කියලා දැන් මානබෝ hina වෙනවා.
අපි යාළුවෝ ගැන අපි කොහොමද පැහැදිලිට ලියන්න පුළුවන් කියලා දැන් ශීරයාසි අහනවා. දීලා තියෙන විනාඩි 3න් ඕගොල්ලෝ හිස් කාඩ් එකක් උනත් ඇතුලේ දාලා එන්න පුළුවන්. කවුරුත් මොකුත්ම ලිව්වේ නැත්තම් කියලා ශීබේ අහනවා. කාටවත් පොයින්ට්ස් හම්බෙන්නේ නැහැ. හැමෝම එක පොයින්ට් එකක් ඉස්සරහට යන්න වෙනවා. එහෙනම් ගයිස් අපි ඔක්කොම එකතු වෙලා මේක අපි කරමු කියලා දැන් ශීරයාසි කියනවා. හැබැයි දැන් මෝනබ කියනවා ඕලගේ එක්කෙනෙක් හරි ද්‍රෝහී වුණොත් අනිත් ඔක්කොම පට්ට කාමාරුවක වැටෙන්න වෙන්නේ කියලා දැන් ශීබ බය කරනවා. බය වෙන්න එපා ශීරයාසි අපේ යාළුවා අපිට ද්‍රෝහී වෙන්නේ නැහැ කියලා දැන් හීරෝ ශීරයාසි ගැන ක්‍රෂ් එකක් තියෙන ශීබෙට මේ දෙන්න එකට ඉන්න එක එච්චර කැමැත්තක් නැහැ කියලා අපිට පෙන්නනවා. මේගොල්ලෝ විහිළු කරනවා කියලා දැන් ඔෆිසර්ස්ලා hina වෙවි ඉන්නවා. දැන් රවුන්ඩ් 1 එකේ කවුරු ගැනවත් වැරදියට ලිව්වේ නැහැ. එහෙනම් දැන් ඔක්කොම එක ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. හැබැයි ඔක්කොගෙම ණයෙන් දැන් 1 lakh එකක් ඉන්ක්‍රීස් වෙනවා. මේක ඔයා මුලින්ම කිව්වේ නැහැ කියලා දැන් ශීබේ අහනවා. කවුරුත් කා ගැනවත් මොකුත් ලිව්වේ නැත්නම් ඒකට පෙනල්ටි එකක් තියෙනවා කියලා දැන් මෝනබ කියනවා. මේක මෙහෙම ගියොත් අපිට 60 lakh විතර ණයක් වැටෙනවා කියලා හීරෝ කියනවා. හැබැයි දැන් සෙකන්ඩ් රවුන්ඩ් එකේ 5 lakhs ඉන්ක්‍රීස් වෙනවා. හැමපාරම එකම පෙනල්ටි එක දුන්නම කොහොමද අප්පා ගේම් එක ඉන්ට්‍රස්ටිං යන්නේ කියලා දැන් මෝනබ අහනවා. මෙහෙම ගියොත් ඔයගොල්ලෝගේ ණය පට්ට වැඩි වෙනවා. කවුරු හරි එක්කෙනෙක්ව අහු කරලා අනිත් හතර දෙනාම බේරෙන්න කියලා තමයි මෝනබඩන් කියන්නේ. හැබැයි ශීරයාසි මේකට කැමති වෙන්නේ නැහැ. සවරාකි ටෙන්ෂන් වෙන්න එපා කියලා දැන් ශීබේ කියනවා. දැන් සෙකන්ඩ් රවුන්ඩ් එකේ කාඩ් දෙකක් ඇවිල්ලා බලාපොරොත්තු වෙච්ච එකක් තමයි කියලා දැන් ඔෆිසර්ස්ලා දෙන්නම hina වෙනවා. සවරාකි UH ලව් කරනවා කියලා පළවෙනි කාඩ් එකේත් දෙවෙනි කාඩ් එකේ සවරාකි ටෙන්ජි ඩේටිං එකක් ගිහිල්ලා තියෙනවා කියලා ඒකේ ලියලා තියෙනවා. ගර්ල්ස් ඇන්ඩ් බොයිස් ලගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක කඩන්න ලේසිම විදිය ලව් එක තමයි පාවිච්චි කරන්න පුළුවන් කියලා දැන් ඔෆිසර්ස්ලා hina වෙනවා. චීයෝ ගැන වැරදියට ලියලා තියෙන හින්දා දැන් චීයෝට ස්ටෙප් 5ක් ඉස්සරහට යන්න වෙනවා වෝට් එක අනුව. මොකද්ද UH ඔයා නිහඬව ඉන්නේ ඔය සවරාගේ ලව් කරනවද? ලව් කරනවා නම් මොන එකකටද මට උදව් කරනවා වගේ රංගපෑවේ කියලා දැන් ශීබේ ටෙන්ෂන් වෙලා අහනවා UH ගෙන්. ශීබේ ටෙන්ෂන් වෙන්න එපා කියලා දැන් ටෙන්ජි ඇවිල්ලා කියනවා. සවරාගේ එකමයි මම ඉඳලා තියෙන්නේ කියලා දැන් ටෙන්ජි කියනවා. දැන් ශවරාගේ ඇවිල්ලා කියනවා ටෙන්ජි ප්‍රශ්න වැඩි කරන්න එපා. මම ඇත්තම කියන්නම් ගයිස් මේක තමයි උනේ කියලා දැන් ශවරාගේ කියනවා. ටෙන්ජිගේ තාත්තයි අපේ තාත්තයි ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්. ඒගොල්ලෝ යාළුවෝ හින්දා අපි දෙන්නට එකට විවාහ කරලා දෙන්න තමයි ඒගොල්ලෝ හැදුවේ. තාත්තගේ කැමැත්ත නිසා ඉතින් අපි දෙන්න එකට ඉතියා වගේ අපි රඟපාන්න අපිට සිද්ධ වුණා කියලා ශවරාගේ කියනවා. එහෙනම් මේක ඩේටින් යන්නේ නෙමෙයි කියලා දැන් ශීබේ කියනවා. දෙන්නගෙන් කාට හරි එක්කෙනෙක්ට හරි කැමැත්තක් තිබ්බනම් ඒක ඩේටින් තමයි කියලා දැන් මවුන බෝ ඇවිල්ලා කියනවා. මට කැමැත්තක් තිබ්බේ නැහැ කියලා ශවරාගේ කියනවා. හැබැයි ටෙන්ජි කියනවා මට කැමැත්තක් තිබ්බා කියලා. ශීබේ ශවරාගේව ටෙන්ෂන් කරද්දි මට පට්ට තරහක් දැනෙනවා. එයා ගැන හරියට තේරුම් ගන්න නැතුව ශීබේ යාට ගොඩක්ම කරදර කරපු එක මට පට්ට තරහක් දැනුණා. ඒ කියන්නේ ටෙන්ජි ඔයාදේ ලෙටර් එක ලිව්වේ කියලා දැන් ශීබේ ටෙන්ජිගෙන් අහනවා. මම එහෙම ලියලා තිබ්බනම් මම තමයි ඒක ලිව්වේ කියලා ඔයාලා ලේසියෙන් දැනගන්න පුළුවන් නේ. අපි දෙන්න ඩේටින් එකක් යනවාද කියලා ඔයාලට සැකයක් තියලා තියෙනවා. ඒක විසඳ ගන්න තමයි ඔයා මේක ලියලා ඇත්තේ කියලා මට නම් හිතෙනවා. ඒ වගේම UHත් ලව් කරනවාද කියලා ඔයාලට සැකයක් තිබිලා තියෙනවා. අනේ පව් ඔයාගේ කෙල්ල වෙන කෙනෙක්ව තමයි ලව් කරන්නේ කියලා ටෙන්ජි කියනවා. දරා ගිහිල්ලා ගහන්න ගියාම හීරෝ තමයි ඒක නවත්තන්නේ. ඔය දෙන්න ශවරාගේව ලව් කරනවා නම් ඔය දෙන්නේ යාව අඬනවන්නේ කියලා හීරෝ ඒ දෙන්නව සමාදාන කරනවා. සවරාගේ ඔයාට හීරෝ ගැන ක්‍රෂ් එකක් තියෙනවද ගැන් කියලා යූටෝරිය ටෙන්ජි ශීබේ දෙන්නම ඔයාට තමයි කැමති කියලා දැන් යූටෝරිය පොඩ්ඩක් ජෙලස් වෙනවා. හැබැයි මේ ටික කවුද ලිව්වේ කියලා දැන් ඔෆිසර්ස්ලා ෂොක් වෙලා බලනවා. 4th රවුන්ඩ් එකේ මුලින්ම දැන් හීරෝ යනවා. එයා මොකුත් ලිව්වේ නැහැ. සවරාගේ මම මොකුත් ලිව්වේ නැහැ. ඔයා දැන් යන්න කියලා හීරෝ කියනවා. මේ පාර ලෙටර් 3ක් ඇවිල්ලා තියෙනවා. ශීබේ බොරු කියනවා UH සතියක් නාලා නැහැ. සවරාගේ ප්ලාස්ටික් සර්ජරියක් කරලා තියෙනවා කියලා ලෙටර් 3 ලියලා තියෙනවා. ශීබේ සවරාගෙන් අහනවා ප්ලාස්ටික් සර්ජරියක් කරලා නැහැ නේද කියලා. ශවරාගේ කියනවා ඇයි මම ප්ලාස්ටික් සර්ජරියක් කරලා තිබ්බට ඔයා මාව ලව් කරන්නේ නැද්ද කියලා. රොමැන්ටික් ලව් රිලේෂන්ෂිප් එකක් කියන්නේ වෙන එකක්, ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ වෙන එකක්. මොකෝ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ මොකක් හරි බලාපොරොත්තු වෙලා තමයි ඒගොල්ලෝ යාළු වෙන්නේ. ෆන් එකට වෙන්න පුළුවන්, සල්ලි වලට වෙන්න පුළුවන්, ප්‍රොටෙක්ෂන් එකට වෙන්න පුළුවන්. අන්කන්ඩිෂනල් ලව් කියලා විතරයි තියෙන්නේ. අන්කන්ඩිෂනල් ෆ්‍රෙන්ඩ්ස් කියලා මොකුත් එහෙම එකක් නැහැ කියලා දැන් ඔෆිසර්ස්ලා කතා වෙනවා. යූටෝරි කෑ ගාලා අඬනවා. ඒක පටන් ගත්තා කියලා ඔෆිසර්ස්ලා කතා වෙනවා. මේකේ ඩීටේල්ස් ගොඩක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට තේරෙනවද නැද්ද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න, ලයික් එකක් දාලා යන්න, සබ්ස්ක්‍රයිබ් එකක් දාලා යන්න. අපේ channel එක සපෝට් කරන්න guys. අපි කොහොම හරි subscribers 100ක් අරන් පෙන්නමු මේ මාසය ඇතුළත.